දැන් මගේ කකුල වැක්කුම් ගොඩක් තිබ්බනේ. අද රැට නිදාගෙන නැතිවෙන්නත් බැරුව හිටියේ. දැන් මේ පිටියක බිව්වට පස්සේ අඩිය තියලා එහෙම යන්න පුළුවන් හොඳයි. ඉතින් මට ටිකක් මේ හොඳට මේ ශක්තියම තියෙනවා දැන්. කකුල් දෙක ටික අඩිය තියලා යන්න පුළුවන්. අර වේදනාව අඩුයි. ඉතල මට පරිපලක් නෑ ගන්න බැරි දෙන කකුල. දැන් නම් ටිකක් අඩුයි ඉතින් එතකොට දැන් මේ පිටියක බීලා තව එකක් බිව්වම තව ඊට වැඩි හොඳ වෙනවනේ. මට දැන් සෑහෙන සුවයක් තියෙන හින්දා මම බොනවා ඉතින් ඒක. දෙපාරක්නේ බොන්න කියලා තියෙන්නේ. මම ඉතින් තුන් පාරම බොනවා ඒක. මට දැන් සෑහෙන අඩුයි. ඒ කියන්නේ තුන් පාර බිව්වම මට හොඳ පිට් එකක් තියෙනවා ඇඟට. හොඳ ශක්තියක් තියෙනවා. අඩිය කියලා හොඳට යන්න වෙන්න පුළුවන්. ඉදිමතක තියෙන හොඳයි ඉතින්. මම බීලා බලලා තමයි ඉතින් මම කියන්නේ මම දැන් සති දවස් 10නේ බීලා. හරිද? මට ඒක දැන් මෙහෙමනේ දැන් මම ඔන්න උදේට හදන් මොනවා කිරේ හරිද? ඒතර දැන් මට උදේ වරුව ඉවරයි. හරිද? වැඩේ කියලා උදේ වරුව ඉවරයි. දැන් ආයෙ මං මේ දාල්ට හදනවා. හරිද? කාලේ ඉවරලා එකක් හදන්න දෙකට විතර. හරිද? දෙකට හදාගෙන ඉවරලා ඒක ඔන්න බොනවා. දැන් උන් ආයෙ ඉදු පිටයක් එනවනේ. ඊට සුප්පමේට කියලා ආයෙ මේ රැට කාලා ඉඳගන්න දෙකක් බොනවා. අකුවක සෑහෙනම පිටි බීලා තියෙනවා. හම්බ කරන පිටිවලටම. ඒක ඉතින් ඉවරට විතරයි. මේක එහෙම නෙවෙයි මේකේ ගුණයක් තියෙනවා. මේක වේදන් කරලා බිව්වත් කමක් නැහැ. ඇඟට තියෙන ශක්තිය කණික ලෙඩක් හොඳයි. ඒකයි මං කියන්නේ. මේක ලෙඩක් හොඳ වෙනවනේ නේද? ඉතින් මේකනේ අරන් බොන්නේ. අඩිය තියලා හයියෙන් යන්න පුළුවන්. ඉස්සලා මට පොඩ නොනික ගන්න යන්නේ. නොනික ගහගෙන රිදෙන අඩිය හරියට තියන්නේ නැහැ මං. හරිද? දැන් ඉතින් හැදෙමෙට යන්න පුළුවන්. ඒකයි මම දැන් කොහොමද උක හොඳ වෙනකන් ඉතින් පාවිච්චි කරනවා 5000 10 ගියත්. ඊට වැඩි ඉතින් දෙයක් නැහැ නේ. එහෙම අහන්න හිටවන්නකො එක තැනකට වැටුණා ඉතින් කවුද බලන්නේ? කකුල මොකක් හරි වෙලා මේක මේක බලන්න ඒ පිටි එකක් 10 කියන්නකො. ඒ පිටි ගන්න වෙලා මේක ගන්න ලාභයි. හා ඒක මම එකත් ඒවදාම 3 වෙලක් විතර බොනවා ඒකත්. හරි? ඒක මොමෙල බිව්වට වැඩක් නැහැනේ. සල්ලි නේ? ප්‍රතිඵල නැහැ. බිව්ව ඉවරයි. මේක ප්‍රතිඵලයක් තියෙනවනේ. මට වේලාසන හම්බුනේ නැහැ පිටියක නැත්තම් අර සෑහෙන මං ගොඩනේ. හා? ගොඩ කියන්නේ සෑහෙන ඉතින් මේම කකුල සිගිල්ලෙක් මේ ඉන්නේ නැහනේ මං තෙල් බඳින්න එහෙම කරන යන් තමයි ලෑස්තිලා හිටියේ. ඊට පස්සේ මං අවමත ෆෝන් එක වදින් මට හම්බුනේ ඕක. හොඳට හොඳයි ඉතින් මේ පිටියක. ඇත්තටම කියනවනම්.